Straight to the top, never going down, don't wait for the drop. Never stand still, that's the motto. Yeah. Brand new bands for the auto. Foot to the ground, full throttle. Great energy for the night like lotto. Yeah, y'all talk lots, never this quiet. Life like a Seinfeld plot. Ball full of songs, all of them bombs. Something like a minefield guy. Boom. අවුරුදු දෙකක පාසල් ජීවිතයේ අවසාන දවස අද. මේ අවුරුදු දෙක ඇතුලේ ඉගෙනගත්තු දේවල් බොහෝමයි. ඒ වගේම එපා වුණ තැනුත් බොහොමයි. දුක, සතුට, වේදනාව, පාළුව මේ හැමදේම මුසුණු හරිම අමුතු අත්දැකීම් ගොඩාක් සපිරුණු අවුරුදු දෙකක් තමයි මේ ගෙවිලා ඉවර වුණේ. අපේ පන්තියේ තමයි අපේ ඉස්කෝලේ තියෙන වැඩිම ලකුණු තියෙන හොඳම ක්ලාස් එක. ඒ හින්දාද මන්දා ක්ලාස් එකේ අයගේ තිබුණ එකමුතුකම නම් ටිකක් අඩු වුණා. කණ්ඩායම් වලට බෙදලා හිටියේ. ඒ වගේම අනිත් එක්කෙනාව කපාගෙන ඉස්සරහට යන්න තමයි ගොඩක් අය ක්ලාස් එක ඇතුළේදී try කළේ. ඒ නිසා එකමුතුකමක් ලොකුවට දැකම නැති හරිම බෝරින් වෙච්ච පන්තියක් මට නම් අපේ ක්ලාස් එක. හැබැයි මේ අන්තිම දවසේදී හැමෝම එකමුතු වෙලා සල්ලි එකතු කරලා සාමාන්‍යයෙන් 8:50ට තමයි ඉස්කෝලේ පටන් ගන්නෙ. පැය භාගයක් කලින් එමු කියලා කට්ටිය කතා වෙලා හරිම එකමුතුකමෙන් මෙන්න මේ වැඩේ නම් කළා. ඒ ගැන නම් මට හරිම සතුටක් තමයි තියෙන්නේ. මොකද හැමෝම එකමුතු වෙලා හිටපු නිසා. ඉතින් මේ දේවල් දැකලා සින්සි ගොඩාක් සතුටු වුණා. එයාගේ ඇස් වලින් ඒ සතුට ඕනවටත් වඩා පෙනුණා. එයා අපිට පන්ති භාර ගුරුවරයා විතරක් උනේ නැහැ. එයා අපිට සහෝදරයෙක්, තාත්තා කෙනෙක්, යාළුවෙක් වගේ චරිතයක් වුණා. ඉතින් පොතේ තියෙන දේවල් උගන්වනවට වඩා එහා දේවල් එයා අපේ ජීවිතවලට ඉගැන්නුවා. පොත විතරක් නෙවෙයි අපිට ජීවිතෙත් ඉගැන්නුවා. මේන අපේ ක්ලාස් එකේ ප්‍රායිටා. ඉතින් එයා කියන්නේ මේ ඉච්චර කාලයක් ඉගැන්නුවට ගොඩාක් ස්තුතියි කියලා. මං හිතුවා ඒක ඇහෙයි කියලා. ඒක ඇහෙන්නේ නැහැ. ඒ නිසා මං වොයිස් කරලම දාන්නම්. ඊට පස්සේ කට්ටිය ගෙනාවු තෑගි ටිකත් මෙහෙම්මම දුන්නා. ඉතින් තෑගි දැකලා නම් සෙන්සි ගොඩාක් සතුටු වුණා. එයා ඒවට ගොඩක් කැමති වුණා. බලන්නකෝ මේ වීඩියෝ ටික. これちょっとね何回も落ちてね。ちょっと水があるんですね。ありがとうございます。嬉しいですね。ありがとうございます。たくさんお金あげられる。これねちょうど私がね今使ってるタイプのやつカードがねこう縦に入る。これ私好きです。ありがとうございます。ありがとうございます。皆さんから手紙いただきました。ありがとうございます。それは何か書いてあります。読んでいいですか？はい。読みますか？はい。山口先生、日本に来たばかりの頃、私たちにとって日本語は遠い世界の言葉のように感じました。言いたいことがあっても言えなくて悔しい思いをすることもたくさんありました。でも先生はいつも優しい言葉と温かい笑顔で私たちを支えてくれました。先生のおかげで少しずつ日本語がわかるようになり、日本での生活も楽しく感じられるようになりました。言葉を学ぶことはただ勉強することだけではなく、人の心や文化を理解することだと先生から教えてもらいました。先生に出会えたことに心から感謝しています。今まで本当にありがとうございました。
ඊට පස්සේ දෙවනි තුන්වෙනි පීරියඩ් දෙකේ අපිට තිබුණේ අපේ ප්‍රසන්ටේෂන් ටයිම් එක. ඒක ඉවර වෙලා අන්තිම පීරියඩ් එකේ කේක් කපලා කට්ටිය නටලා සෙන්සිලවත් නටවලා තමයි කට්ටිය යන්න ගියේ. ඉතින් මේ බලන්නකො මේ චූටි කේක් එක කෑලි 24කට 25කට කැපුවා. ඉතින් අද ඒ විදිහට අපේ ඉස්කෝලේ ගෙවපු අන්තිම දවසත් ගෙවිලා ඉවර වුණා.